ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට හදලා පෙන්නන්නේ රසම රස කජු මාළුවක්. මම මේ කජු ග්‍රෑම් 250 ගත්තේ පැය 3ක් කැගෙන්න තියලා. ඒක මේ විදිහට මම වාජනයකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට සුදු ලුණු බික් 4ක් එකතු කරගන්නවා. රම්පේ, කරපිංචා ඉත්තක්, ඊට පස්සේ අමු මිරිස් කරල් 4ක්, හීනියට කපාගත්ත ලුණු ගෙඩියකින් භාගයක්, කුරුඳු පොත්තකුත් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ උළු හාල් තේ හැඳි භාගයක්, කහ තේ හැඳි භාගයක්, තුන පහ තේ හැඳකුත්, රතු මිරිස් වලින් තේ හැඳි භාගයකුත් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු තේ හැඳකුයි ගම්මිරිස් තේ හැඳි භාගයකුත් මේකට එකතු කරගෙන මම මේකට වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරගන්නවා. මේ ටික හොඳින් මිශ්‍ර කරගෙන අඩු ගින්දරේ මේ කැෂු ටික වහලා හොඳට තඹ ගන්න ඕනි. දැන් මේ කැෂු එකේ වතුර ටික හිඳිලා කැෂු එක හොඳට තැම්බිලා තියෙනවා. ඊට පස්සේ මේකට මම එකතු කරගන්නවා දිය කිරි. දිය කිරි ටිකක් මේකට මම එකතු කරගෙන තව ටික වෙලාවක් මද ගින්දරේ මේ විදිහට මේක කුක් කරගන්නවා. දැන් නම් කැෂු එක හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ කැෂු එකෙන්ම කැෂු ටිකක් වෙනම පොඩි භාජනයකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඒකට මම උකු පොල් කිරි දාලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මොකද ඒ මික්ෂණයෙන් මගේ කැෂු කරි එක හොඳට තික් කරගන්න පුළුවන්. හොඳට උකුවට ගන්න පුළුවන්. දැන් මම මේකට කොටුවට කපාගත්ත කැරට් එකතු කරගන්නවා. මෙතන කැරට් අලයක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මම කැරට් එක මුලින්ම එකතු කරගත්තේ නැත්තේ කැරට් මුලින්ම එකතු කරගත්තාට පස්සේ කැරට් බෙරි වෙනවා. ඒ නිසා උකු පොල් කිරි දාන්න කලින් තමයි කැරට් එක මම එකතු කරගත්තේ. දැන් මම මේකට උකු පොල් කිරි ටික එකතු කරගන්නවා. මේක හොඳින් හැඳි ගන්න ගමන් මද ගින්දරේ මම මේක උයා ගන්නවා. දැන් කැෂු කරි එක ලස්සන පාටකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම මුලදී බ්ලෙන්ඩ් කරගත්ත අර කැෂු මිශ්‍රණය මම මේකට එකතු කරගන්නවා. ඒ බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය දැම්මට පස්සේ කැෂු කරි එක ගොඩක් උකු වෙනවා. ගොඩක් උකුවට ගන්න පුළුවන්. ඔයාලා කැමති ගානකට ග්‍රේවි තියාගෙන මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මම නම් ගොඩක් ග්‍රේවි වලට කැමති නැති නිසා මම තව ටිකක් හින්දලා තමයි මේක ලිපෙන් අරගන්නේ. මේ ගානට ආවට පස්සේ මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මම කැෂු කරි එක මැටි භාජනයකට මේ විදිහට බෙදා ගන්නවා. දැන් මම මේකට පොඩි ටෙම්පරාදුවක් දාන්න තමයි යන්නේ. මම මේකට ඔලිව් ඔයිල් එකතු කරගන්නවා වෙනම භාජනයකට. ඊට පස්සේ ඒකට සුදු ලුණු බික් 3ක් විතර දාගන්නවා. ඊට පස්සේ කරපිංචත් එකතු කරගන්නවා. හොඳින් මේක මිශ්‍ර කරගෙන මම මේකට දාගන්නවා අබෑට ටිකක්. අබෑට ටිකකුත් එකතු කරගෙන මම මේකට එකතු කරගන්නවා වියලි මිරිස්. වියලි මිරිස් කරල් 3ක් විතර මම පොඩියට කඩලා තමයි මම මේකට එකතු කරගත්තේ. දැන් මේක හොඳින් ටෙම්පරාදු කරගෙන මම මේක කැෂු කරි එකට එකතු කරගන්නවා. එතකොට තමයි කැෂු කරි එකේ රස වැඩි වෙන්නේ. මෙන්න මේ විදිහට මම මේකට කැෂු කරියට උඩින් දාගන්නවා. අතට මේක හරිම රස කැෂු කරියක්. වීඩියෝ එක හොඳ නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබම සුබ දවසක්. ඔසී ෂෙෆ්.